හලෙලුයා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේගේ නාමය ගෞරවයට මහිමයට පත් වේවා. අද දවසේ දේව වචනේ මෙනෙහි කරමු. ක්‍රියාපොතේ 17 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ. ලෝකයේද එහි ඇති සියල්ලද මැවූ දෙවියන් වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීව සිටිනසේක. අතින් සාදන ලද මාලිගාවල නොවසනසේක. හලෙලුයා. උන්වහන්සේගේ වචනේ පෞල්තුමා කියනවා දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ? එදා රෝම ජනතාව ඒ අය නොයෙකුත් සිද්ධාස්ථාන හැදුවා. ඒ සිද්ධාස්ථාන වලට ඔවුන් ගිහිලා ඔවුන්ගේ දෙවිවරුන් නමස්කාර කරා. නමුත් පෞල්තුමා කියනවා අපේ දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ? උන්වහන්සේ අතින් සාදන ලද මනුෂ්‍යයන් අතින් සාදන ලද ඒ ගෘහවල වාසය කරන්නේ නැහැ දෙවියන් වහන්සේ. එහෙනම් දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ? දෙවියන් වහන්සේ ඉන්නේ අපගේ ජීවිත තුළ. උන්වහන්සේගේ වචනේ කියන නොබලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද. ඒ කියන්නේ අපි තමයි දෙවියන් වහන්සේගේ මාලිගාව. දෙවියන් වහන්සේ ඉන්නේ කොහෙද? අපගේ ජීවිත තුළ. උන්වහන්සේ අපගේ ජීවිත තුළ සිටීමේ ක්‍රියා කරන්නා වූ තැනන් වහන්සේ. ඒ වගේම මතක තබා ගන්න උන්වහන්සේගේ සභාව තුළ උන්වහන්සේ ක්‍රියා කරනවා. ඔබ ඉරිදට දෙව්මෙහෙට යනකොට ඒ දේවස්ථාන ගොඩනැගිල්ල නෙවෙයි දෙවියන් වහන්සේ සිටින්නේ. උන්වහන්සේ සිටින්නේ දේවස්ථානයේ සිටින අයගේ සභාවේ සිටින අයගේ ප්‍රශංසාව මැද්දේ. හලෙලුයා. ඔබ දේවස්ථානයේ හිටියත් එක ඔබ වෙන ස්ථානයක හිටියත් එක ඔබ එකතු වෙලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනකොට ඒ ප්‍රශංසාව මැද්දේ දෙවියන් වහන්සේ සිටිනවා. ඒ ප්‍රශංසාව මැද්දේ දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. නැතිනම් ඔබ තනියෙන් සිටින වෙලාවට ඔබ උන්වහන්සේට ප්‍රශංසා කරනකොට ඒ ප්‍රශංසාව මැද්දේ දෙවියන් වහන්සේ සිටිනවා. දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. එහෙනම් දෙවියන් වහන්සේ කොහෙද සිටින්නේ? දෙවියන් වහන්සේ සිටින්නේ අප තුලයි. දෙවියන් වහන්සේ සිටින්නේ ඔබ තුලයි. එහෙනම් අපි කොහෙවත් යන්න අවශ්‍යතාවයක් නැහැ සිද්ධාස්ථාන වලට. අපි මොකද කරන්නේ? අපි සිටින ස්ථානයේ සිටීමෙන් අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ මාර්ගයේ යන්න අවශ්‍යයි. එවිට මොකද වෙන්නේ? උන්වහන්සේ ඔබ තුලින් ක්‍රියා කරනවා. ඔබගේ ජීවිතය තුල ක්‍රියා කරනවා. ඔබ හරහා අන්‍යයන් තුලත් උන්වහන්සේ ක්‍රියා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙම තමයි දෙවියන් වහන්සේගේ ක්‍රියාව. මේ ලෝකයේ අනිකුත් අයට ඒගොල්ලන්ට සිද්ධාස්ථාන අවශ්‍යයි. නමුත් දෙවියන් වහන්සේගේ සිද්ධාස්ථානය කවුද? ඔබ තමයි උන්වහන්සේගේ සිද්ධාස්ථානය. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා. උන්වහන්සේගේ සිද්ධාස්ථානය වෙන අපගේ ජීවිතය යහපත් ලෙස පවත්වාගෙන යන්න. පවිත්‍ර ලෙස පවත්වාගෙන යන්න. ඒකට අපිට අපේ ශක්තියෙන් කරන්න බෑ. අපිට යේසුස් වහන්සේගේ බලය අවශ්‍යයි. යේසුස් වහන්සේට කියන්න අවශ්‍යයි ස්වාමිනී ඔබ වහන්සේ මගේ ජීවිතේ පවිත්‍ර කරන්න. ඔබගේ ලේ වලින් යේසුස් වහන්සේ උන්වහන්සේගේ ලේ වලින් පවිත්‍ර කරාම අපගේ පාපේ අපරාධය පිරිසුදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේට වාසය කරන්න සුදුසුම ස්ථානයේ බවට අපගේ ජීවිතේ පරිවර්තනය වෙනවා. ඒ නිසා අද දවසේ කල්පනා කරලා බලන්න. අපි දෙවියන් වහන්සේගේ මාලිගාව. අපි තමයි උන්වහන්සේගේ මාලිගාව ක්‍රියා කරන. ඉතින් ඒ නිසා අපි අපගේ ජීවිත යහපත් ලෙස ගොඩනගා ගන්නට උත්සාහ කරමු. යේසුස් වහන්සේගෙන් ශක්තිය බලය ලබා ඉල්ලමු. යේසුස් වහන්සේගෙන් ශක්තිය බලය ඉල්ලනකොට මොකද වෙන්නේ? උන්වහන්සේ ඔබට උපකාර කරනවා යහපත් ලෙස ජීවත් වෙන්න. යහපත් ලෙස කටයුතු කරන්න. එවිට මොකද වෙන්නේ? ඔබගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ අන්‍යයන්ගේ ජීවිතවලටත් ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. එවිට මොකද වෙන්නේ? උන්වහන්සේ ඔබටත් ආශිර්වාද කරනවා. ඔබගේ අසල්වැසි හැම කෙනෙකුටම ආශිර්වාදයක් බවට පරිවර්තන වෙනවා. මතක තබා ගන්න ඔබ තමයි උන්වහන්සේගේ ආශිර්වාදය ලබන්න ඕන. ඔබගේ ආශිර්වාදයේ අනිත් අයත් ආශිර්වාද ලබන්නට යනවා. එහෙම තමයි දෙවියන් වහන්සේගේ ක්‍රමය. ඒ නිසා අද දවසේ අපි කල්පනා කරලා බලමු. මගේ ජීවිතය දෙවියන් වහන්සේගේ මාලිගාව. ඒ නිසා මම උන්වහන්සේ තුල යහපත් ලෙස ජීවත් වෙමින් උන්වහන්සේගේ ආශිර්වාදය මම ලබා ගනිමින් මා තුලින් අන්‍යයන්ටද උන්වහන්සේගේ ආශිර්වාදය පරිවර්තනය කරන්නට අපි උත්සාහ කරමු. අපි යාඥා කරමු ආදරණීය පියාණන් ඔබට ස්තුති කරනවා ඔබ වහන්සේගේ මේ වචන නිසා. මේ වාචනේ ආකාරයට ස්වාමිනේ ඔබ වහන්සේ මනුෂ්‍යයන් අතින් සාදන ලද ගොඩනැගිලි වල වාසය කරන්නේ නැහැ. ඔබ වහන්සේ වාසය කරන්නේ අපගේ ජීවිත තුලයි. අපගේ ප්‍රශංසාව මැද්දේ. ඒ නිසා ඔබ වහන්සේට යහපත් ලෙස ජීවත් වෙන මාලිගාවක් ලෙස අපේ ජීවිත ගොඩනගෙන ඔබ වහන්සේ උපකාර කරන්න. ඒ වගේම ස්වාමිනේ ඔබ වහන්සේව තව තවත් දැනගෙන ඔබ වහන්සේව අත්දැකීමෙන්
ඒ අත්දකින දේ අන්‍යයන්ටත් ආශිර්වාදයක් වෙන්න අපිට උපකාර කරන්න. මා යාඥා කරනවා අපි යන්නේ මේ වචන අසන සියලු දෙනාම. ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා අද දවසේ සියලු අනතුරු වලින්, සියලු ආබාධ වලින්, සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ට මඟ පෙන්වන්න. ඔවුන්ගේ සියලු කටයුතු ඔබ වහන්සේ සාර්ථක කර දෙන්න. ඔවුන්ට ජය, සතුට, ප්‍රීතිය ඔබ වහන්සේ ලබා දෙන්න. යේසුස් වහන්සේගේ බලවන්ත වූ ජීවමාන නාමයෙන් ඉල්ලනවා. ආමෙන්. ඔබ සැමට ජේසු පිහිටයි. ජයග්‍රාහී දවසක්